බාල්දියක් පුරෝලා දෙන සීෆුඩ් කන්න මම ලංකාවේ යන්න කැමතිම රෙස්ටොරන්ට් එකට ගියා. හැමදාම වෙනස් විදිහේ අමුතු කෑම තමයි ඉතින් මේගොල්ලෝ දෙන්නේ. ඉතින් මම කුරුණෑගලට හොයාගෙන ගියා. ෆැබ්සිලෝන් එකේ මෙන්න මේ තියෙන සුවඳම සුවඳ රසම රස බාස්මති බත් බාල්දියයි ඉස්සු හැදෙන සීෆුඩ් බත් බාල්දියයි. ඕස්තියක් එක්ක ගියත් හාන්සි වෙන්න තමයි වෙන්නේ මේකේ කෑම එක කෑවට පස්සේ. බාස්මති බත් එකේ මාරම සුවඳක් තමයි එන්නේ. නාස්ටි ළමයි ඔක්කොම ෆුල් බ්ලාස්ට් එකක් දාගෙන එන්න මෙන්න ගෙනාව ප්ලාස්ටික් සැත්තම් කරා වගේ තියෙන ඉස්සෝ සීෆුඩ් ඉස්සෝ එන්න පොලිමට මෙන්න තියෙනවා රියල් බඩු ගහේ බඩු මාදල් දාලා අල්ලලා සුදු වැලි ටික අයින් කරලා කරදිය වලල්නේ රට ඇතුළට ගෙනල්ලා දීවරයොන්ගේ මාංශයෙන් මිරිදිය වැව් පුිරලා තියෙන කුරුණෑගල පුරවැයට තමයි බස්සලා තියෙන්නේ ෆැබ්සිලෝන් එක. ගස්සලා යන නංගිලා ඔක්කොම බස්සලා එල්ලිලා එන්න මෙන්න කුරුණෑගල උස්සලම තියෙන තැනක තියෙන ෆැබ්සිලෝන් එක. මේ කිලෝ ගණන් සීෆුඩ් පුරවලා දෙන බත් පැකට් කාලා එපා වෙලා ඉන්න ඔයා කන්න මොන බකට් එකක් තමයි මේක. ඔය පැකට් වෙච්ච කෑම කාලා එපා වෙලා දෙනම් මෙන්න ගෙනාවා වෙසක් එකට දාන බකට් වගේ තියෙන සු ඇදෙන චොකලට් මිල්ක් ෂේක්. එහෙනම් කඩටයි බඩටයි චොකට් එහෙම දාගෙන මෙන්න ලංකාවට මේ වගේ වයිවාරණ කෑම මුලින්ම බැස්සේ ෆැබ්සිලෝන් එක. ඉතින් ඒගොල්ලෝ බස්සනවා සට ගාලා අපිත් ගිහලා කනවා පට ගාලා දඩි පිටි ගාලා ඔන්න එනවා සබ්මැරින් නැවක් පිස්සු ඇදෙන නැවක් මේක නම්. වැවක් ළඟ තියෙන බිල්ඩින් එකක් උඩම තට්ටුවට එලා නැවක් වගේ තියෙන සබ්මැරින් එකක් අද්දී කොහමද සැප. එහෙනම් මේ වගේ ලස්සන